පාද සමිති දානශාලා හවෑන් කුකිස් කනවෙයි මගිරි දම වගේ එකක්. කොල්ල ගුඩ් නයිට් බලාගෙන හම්බෙමු. කුරුවිට ටවුන් එක මචං. කුරුවිට මාව ආව බත් ටිකක් ගන්න. පොඩියත් එක්ක. ටයිම් බයිනවා කියලා. අපිට ඉතින් අනම්මනන්න ඕන කැම තමයි ඕන. මෙන්න මේ තඩිය තමයි අපිව මරක් කරන්නේ. කල්ලට ගන්න. ඉක්මන් කරන්න දකලන පිස්සා. ඕන එකක් ඉක්මන් කරන්න ලැහැත්ති. කුරුවිට පාරේ දුෂ්කර ගමනේ සීත ගඟුලේ පැන පේවි ගල් පඩි පහු කරමි සිපගෙන සමනොල ගිර සික වඳිමේ සාදු සාදු කරුණාවයි දැන් වෙලාව කීයද කවුසල බලන්න 10:26යි මචං. එක්ටි වලින් පිටත් තුනේ 3ට අපි හරිද එක්ටි වලින් 3ට පිටත් තුනා මේ හලාවතටදී කීයද 4යි හලාවතට 4යි හලාවතින් 5 බස් එකේ තමයි කතරගම එකේ කුරුවිටට නේද කුරුවිටින් බැස්ස මේ පඩිවල අපේ යාළුවෝ නැද්ද බං මාම කෙනෙක් නේ නැන්ද කෙනෙක්ද මන්ද තේදලු කුරුවිට පාරේ දුෂ්කර ගමනේ සීත ගඟුලේ පැන පේවි ගල් පඩි පහු කරමි දුම් සිපගෙන සමනොල ගිර සික වඳිමු සාරු සාරු කරුණාවයි දෙවි සමන් රැකවරයි අපි සිරිපා පියුම වඳිමු වැඩි නායි ගිහිල්ලානේ කුරුවිට මාවත වන පෙත මැදින් ඉරත්න පාරේ සිසිලස විඳිමින් සීරුවට හුස්මක් ගන්නට පින්බර විඩාව නිවාගෙන පත් එක අනුමෝදන් වෙන්න තියෙනවා. ඔන්න පැන්නලු. සංගීතය
වරණගලලි මුතු මල්සිනා සිරිය දැසේ නැවෙනා කුරු විට පාරේ ජම්බෝල ගස්සේ ජම්බෝල ගාරින් පාස් කෙරුවා කෙලින්ම යන්ට එක මහරුපු සෙවනේ මීදුම් පටලයි නිහඬව අපව හැලම්ද ගන්නේ අන්න දැන් පෙවුන පුණියා ටික ගෙත්තම් පානේ හුළඟේ රිද්මය සිරිපා මහිමය අවසන්නේ කිරි කවඩි වගේ දිය දහරා පිරිසිදු හදකින් අපි යමු ටිපෙල් නෑ නේබ ගොඩ හැටන් නල්ල තන්නි පැත්තේ ඒ වගේ පඩිපෙල් අඩුවේ මෙහෙ ඉස්සර ඉතින් මේ වගේ තියෙන්නේ නැති නේ මේ පැත්ත අනේ අයියේ කුරු විට මාවත වන පෙත මැදින් නෙරටන පාරේ සිසිලස විඳින් හීන් සීරුවට හුස්මක් ගන්නට පින්බර අයියේ මේ තියෙන බාඳුරා සත්තුම මරනවනේ සත්තුම මරනවනේ මාංශ ලක්ෂණ වතුර බොන්නනේ පැණිද ඇහෙන්නේ නැහැ නේ එහෙම මේ හරියට යනවා විතරනේ කියන්නේ කොලයක් හරි කෝටම දාලා දුන්නා
තියෙන පාඳුර. මහිමයා අවසන්නේ හිරිකවඩි වගේ තුරා ඉතින් මාංශ භක්ෂක වුණාට පරිසරය සමතුලිත කරන්න ඕනේ නෝනේ. පිරිසිදු හදකින් අපි යමු කරමු පාඳුරා ගොඩක් තියෙනවා. ඒත් මාංශ භක්ෂක නේද? නිල් මොන රැස්සද? ඒක නම නම් මට මතක නැහැ හරියට. හිසිරුවට හුස්මක් කුරුග. ඈතින් පේන්නේ. කුරුගඟ මේ පවර් ස්ටේෂන් එකකුත් තියෙනවා නේද? අපේ බොනිය තමයි ඉස්සර වෙලා යන්නේ. මම පණ්ඩිය වගේ වටේ අල්ල ගන්න නැතුව එනවා. බය වෙන්න දෙයක් නැහැ. අපේ පංචක පිටිපස්සෙන් එනවා. මොක? පංචක. අපේ කෝසල රජතුමා. බඩ බෑ දෙවෙනි ආත්මෙ එන්න බෑ. මොකද්ද? ජනවසම අපි මේ ඔය කෞශල්‍යයට නම කිව්වට කොසල් රජතුමා ඔව් මාර්ගඵල ලැබිලා සෝවාන් වෙච්ච කෙනෙක්. ජනවසම කියන යක්ෂ සේනාධිපති. ඔව් බුදුහාමුදුරන්ගේ වදන් අරගෙන ඉන්දියා හිටපු හොඳම රණසූරයෙක් බා. හොඳම රණසූරයෙක් එක්කෙනෙක්. ඒකේ ඔව් දඹදිවමාවත් තනියම ගහනවා කියනවා. මුළු දඹදිවම. මොකද්ද යුද්ධයක් කරලා කොච්චරක්ද මන්ද? මොකද්ද ඒ කතාව කෞශල්‍ය? මතක නෑ. අර බෙල්ල නැති මලකඳක් නටන කේස් එක. අන්න කවන් දෙකේ. කොසල් රජතුමා හතක්ද කොහෙද නටලා තියෙනවා. අක්ෂෝනි. අහලා තියෙන්නේ එහෙම මතක තියෙන්නේ එහෙම. මතක හරියෙන් කිව්වේ. වැඩිම ගාන නැටුමයි 14ක්ද 21ක්ද කවන්ද. ඒ කවන්දකයන් බෙල්ල ඒ කියන්නේ සම්පූර්ණ බෙල්ල නැති මල කඳක් නටනා මචං යුද භූමියේ. 70000කුයිද කොහෙදයි? 8000ක් නේද බා? 70000යි 80000යි මිනිස්සු 10000යි දොන්නෝම ගානක් තියෙනවා. මතක නෑ උවා. ඒ කියන්නේ එච්චර මරුණෙන් පස්සේ එක කඳක් නැත්තම් ගණන් කරන්න බැහැලු. මැරිච්ච සෙනඟ. ඒ බෙල්ල නැති මල කඳක් නටනවා කියන්නේ ඒ ගාන තමයිලු. ගාන හරිය කියන්නේ. ඒ ගානකට ඇවිල්ලා කියන්නේ. තවත් අම්බලමක් තියෙනවා. ඈ? ජයමංගල ඩයිමංගල නැවතුම් පොළ.
පාර මරුනේ ලස්සනයි නේ අතට. මහරු කුසෙවනේ මිස් කරන්නේ. පාණ්ඩු කරමල්. මීදුම් පටලයි නිහඬව අපව වැළඳ ගන්නේ ගෙත්තම් පානේ උලංගේ රිප්නය සිරිපා මහිමයා අවසන්නේ කිරි කවඩි වගේ දිය දහරා වර්ණනා කරලා පුරාණ රජමහා විකාර නේද කෞසල්‍ය? පිරිසිදු හදකින් කෝඩුකාරයෝ නෑ පඳුරු දැම්මා. අපියමු කරුණා කෞසල්‍ය කොල්ලා. දෙක කඳු වෙටි. කුරුවිට මාවතේ එරත්න පාරදිගේ වන අරණේ චුට්ටෙන් අපේ කෞසල්‍ය මහතා බිම. දියලි කුඳුරන කුරුගංග නේද? සද්දෙන් කුරුගංගේ. සිරිපාමයි මය පතමි කුරුවිට පාරේ දුෂ්කර ගමනේ සීත ගඟුලේ පැන පේවී ගල් පඩි පහු කරමීදුම සිපගෙන සමනොලගිර සිකවන්දිමු සාදු සාදු කරුණාවයි වරනගලලි සිරි නරම්බන්නට කුළුණු සිතින් අපි පියනගමු හැඩ්රියම් වත්තෙන් ගෙත්තම් පානෙන් මහගිරිදඹයට ළඟාවෙමු කුරුවිට පාරේ දුෂ්කර ගමනේ සීත ගඟුලේ පැන පේවී ගල් පඩි පහු කරමීදුම සිපගෙන සමනොලගිර සිකවන්දිමු සාදු සාදු කරුණාවයි දෙවි සමන් රැකවරනින් කෞසල්‍ය මේ ගඟ කුරුගඟට එක්ක අහුවෙන අපි සිරිපා පියුම වඳින් ඉට්ටා වගේ වැඩද? මෙහෙ ටැප් නම් කඩලා තියෙනවා නේ. ඉට්ටා මේ ටැප් එක කඩලා මට ඕන හරිය මං ගන්නවා මේ වගේ කියලා දෙන්න. බල අයින් වෙලා හිටපල්ලා. කුරුවිට මාවත වනපිට මැදින් නෙරත් මෙහෙමම කෙලිම යන්න දිනවනේ නෑ.
මේ විදිහට ඒකට අර වගේ සෙට් වෙනවනේ. හුස්මක් ගන්නට පින් කවුරුහරි අපි සීතකම් වලට ලං වෙනවා. මේ මගේ යාළුවෙක් මට පිටිපස්සෙන් ඉඳගෙන යනවා මගේ පස්සෙන්. සීත ගඟුලේ කල්කුළු අතරේ මගේ කෙලින්ද දුකද? සීත ගඟුලේ ගල්කුළු අතරේ සංගීතය ඇසෙනා වර්ණ ගලලේ මුතුමල් ඉසිනා සිරිය දැසෙම වෙනා කුරු විට පාරේ සමිති දානශාලා හැල නෙමෙයි බං හැඳල. අන්න ඒකයි වෙලා තියෙන්නේ. මොකද්ද කවුසලට කියන්න තියෙන මේ මොකද? එනම් පරිසරයට වෙන ඔය තියෙන්නේ කියනකොට අරන්. මේ ඇවිල්ලා මගේ යාළුවෙක් කරමු. රිස්පෙක්ට් කරුණා කරනවා. උන්ට ඉතින් බලන්නකෝ ඒකෙත් ඇටි අරලත් එක්ක කරුණා කරන වලි කුකුලේ. ඉස්වලු කුකුලා. කොලි වකුලා. අඩෝ එනවා. එන්න එන්න. එන්න එන්න. හවෙන් කුකිස් කනවයි. උඹලට පුරුදු කරලා තියෙන්නේ නේ. කණ්ඩ දෙයක් ඕනේ නේ. කිරි කවඩි වගේ ඇති ඇති අපේ පස්සෙන් ආයෙ එන්න බෑ. හරි හරි. හොන්ඩ බාණ්ඩක බොනියගේ වලි කුකලගේ හැටි. බොනී වලි කුකුල් ප්‍රේමය. එහෙනම් කොල්ලෝ අපි ගියා. දියල්ල පාස් කරගෙන යන්න යන්නේ අපි. කවුජල්ල දැන්ට දුර කොච්චරක් ඇවිල්ලා තියෙනවද බලන්න. මෙන්න මෙහෙම තමයි ඉතින් කුරුවිටේ රත්න ගමන. අපේ බොනිපසේ ඉස්සරහින් යනවා. අපේ මහාචාර්යතුමා ඉස්සර ඉදිරියෙන් යනවා. ඈ කිලෝමීටර් 10ක් මාර. ඒකෙන් 4ක් අඩු කරන්න. තවත් විශාල වතුර නාදයක් එනවා. වතුර ගලාගෙන යන සද්දයක්. ඔව්. හුස්මක් ගන්නට පින්බර සුවඳයි අපිට සීත ගඟුලේ මෙන්න මෙහෙම ලස්සන පාරක තමයි යන්න තියෙන්නේ කුරුවිට එරත්න පාර. මහාචාර්යතුමා මොකක් කර කියනවද? මුතුමල් ඉසිනා මොකක් කර කියන්නේ? සිරිය දැසෙම වෙනා කුරුවිට
අනුරේ පාරට වඩා ගොඩක් ලස්සනයි. නිසංසලයි. ටිකක් අඳුරු වුණානේ. මහරුපු සෙවනේ මීදුම් පටලයි නිහඬව අපව වැළඳගන්නේ ගෙත්තම් පානේ උලංගේ රිත්නය සිරිපා මහිමයා පවසන්නේ කිරි කවඩි වගේ අපිට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ පාරක. ඩල්ලෑලි ගහලා තියෙනවා. ඒ පඩි වගේ හදලා තියෙන්නේ. සෑහෙන මහන්සියක් කරලා තියෙනවා ඒකට. කියන්නේ කුරු විට මාවත වන පෙත මැදින් නෙරට්න පාරේ මෙතනින් තියෙනවා ශීපාදෙටයි මාලි බොඩ පාරට. මෙන්න මෙතන. පියන්න ඕනේ මේ පැත්තට. මේ පැත්තෙන් ගිහම කොහටද? මාලි බොඩ. බරසුවදයි යනවා ශීපාදෙ වන්දනාවට. එද්දි ඔය පාරෙන් යනවද? සීත ගඟුලේ ගල්කුළු අතරේ සංගීතය ඇසෙනා වර්ණ ගලලේ මුතුමල් ඉසිනා සිරිය දැසෙම වෙනා කවුසල්ලත් වැට අල්ලගෙන ඉන්නේ. හදපු අයට පින් දීලා එන්න. හදපු අයට නගිලා පිටත් මොකද කියන්නේ බං කුරුල්ලට? ඊටා විශිෂ්ට පාරක් තියෙනවා. මාලි බඩ පාරෙන් ආවත් එරත්න පාරෙන් ආවත් මේ පාර හරහා තමයි අපිට සිරිපාද කරුණා කරන්න වෙන්නේ. පොඩ්ඩක් ගල් එහෙම තියෙනවා. පරිස්සමට යන්න ඕන. අපේ මහාචාර්යතුමා නම් උඩ නැවතුණා ටික. අපේ මහාචාර්යතුමා දේවදූත සූත්‍රය අහා යන්නේ. මෙන්න මේ වගේ ලස්සන පාරක තමයි යන්න තියෙන්නේ. මේ විදිහටම තියෙන්න ඇතිනේ. හොදන්ගේ ගතියක් තියෙනවානේ රුවන්. දිට්ඨාව ඇවිල්ලානේ. ලංකා සිටියම ගොඩක් ඒවා වෙනස් කරලා වගේ සිරිපාද පාරත් ගොඩක් තැන් වෙනස් කරලා වගේ. කුරු විට මාවතේ
එරත්න පාරදිගේ වනරණේ සිසිලස විඳිමින් ඉස්සරහෙන් මහාචාර්යතුමා යනවා හරි හරි ගමනේ. ඔන්න පාර තමයි අපි ආවේ. ලස්සනයි. අර දෙන්න යනවා. තවත් ඒ වගේම ලස්සන තැන. ලස්සන කන්ද. රෝහන් මොකද හිතෙන්නේ? උන්ට කෑ ගහන්න වෙන්නේ නැත්තම් මේක දෙදරන්ට කෑ ගහනවා. කට්ටියම කටහඬ වලට කියලා මොකොත් කතා කරන්න බෑ. කවුවාට විතරයි පුළුවන්. අපි මහාචාර්යතුමාට. කවුසල්ලු වැඩි කෑ ගහන්නේ. ඒකයි වැඩි තියෙන්නේ. කෑ ගහන කාගේ කටහඬ නෑ. මගෙත් නෑ. ලස්සන මුගේ පස්ස තමයි පේන්නේ ගොඩක්. ඒ වුණාට හැටි මේ නිල් පාට මල මේ දම් පාට මල නිල් පාට කළු පාට සිතින් අපි පියනගම් හැඩ්‍රියම් වත්තෙන් ආපු පාර බලද්දි පාට ලස්සනක් තියෙනවා. ආපු පාර කිරිදඹයට ළඟාවෙමු කුරුවිට පාරේ දුෂ්කර ගමනේ සීත ගඟුලේ පැන පේවි ගල් පඩි පහු කරමී දුම සිපගෙන සමනොල ගිර සික වඳිමු අපේ අනිත් සෙට් එකත් එක්කන් එන්න ඕනේ. දෙවිතාව වෙනස් කරපුවා මේ පාර. යහන්න දෙයක් නැහැ. හොදගෙන ගිහින් තියෙන්නේ. අපි සිරිපා පියුම වඳිමු කුරුවිට මාවත වන පෙත මැදින් නෙරත්න පාරේ සිසිලස විඳින් natural kalugal okay gelila medila medde pili උස්මක් කන්නට පින්බර සුවදයි අන්න ෆලෝ කරගෙන අපි ෆලෝ කරගෙන ඩයල් එකක් එනවා කළු වඳුරේ. එනවනේ. ඕක ෆෝන් එකට කලීද කියන එකයි බයිසි. this is the black monkey follow රුවනගේ ඉංග්‍රීසි ටිකකුත් අහගෙන අපි මේ ටිකත් කරුණා කරමු. මහාචාර්යතුමා නම් කිසි හැලහොල්ම නැහැ ඔහේ. හැලහොල්ම නැතින කතාවක් නෑ. එල වෙනවා මන්නේ නැතිත් නෑ. අපි වඳුරාගේ රාජධානිය මැදි යනවා. අපේ උන් බාටයක් කරනවාම අන්න අර විදිහට විසික් කරලා යනවා. එන ගැහුවොත් කමන්නේ කැලේට කියලා ඔහේ දාලා යනවා. උරයක් ගෙනාවත් ඒකත් හලලා යන්නේ සිරීපාතේ. වෙන මෙවුන් දාන්න. ඒ කුණු කොට එක් අහුවෙලා නායයා ගියන් පස්සේ ඕන් ආයේ අවුරුදු ගානකට එන්න බෑ. මොන නෝකන ප්‍රශ්නේ? අපේ උන් එක්ක වැඩක් කරන්න බෑ. උස්සගෙන එන්න පුළුවන්. ඒ ආපු එක ආපහු ගෙනියන්න බෑ මුන්ට.
උන්ට ඒගොල්ලොන්ට නෙමෙයි කාටත් කියන්නේ මොකද්ද කියන්නේ පිය සටහන් පමණ තියා යන්න අනිත් හැම මගුලම අරන් යන්න කියනවනේ එහෙනම් ඒක අවසල කියලා තියෙන්නේ ඇයි බං මේක කන්ද මං ආයෙතරෙන් නැග්ග වගේ තේරෙනවනේ බලමු බාඳුරා ගස් තියෙනවා නම් ආයෙතරෙන් නැග්ග තමයි පුතේ නැති විශිෂ්ටයි බාඳුරා නේ ඒ කියන්නේ මේක අපි ආවේ නෑ කලින් මොනවාරි කියන්න රුවන් මේ රිසීවේ සම්භාවිතාවය 80ක් වන අතර ප්‍රවේශයෙන් පය තමන්නේ ඒ කියලා නෑ මේ කල මෙතනින් එහාට ගැප් එක වැඩි ලිස්සන හින්දා තමයි මේ හරහට ගත්තා ඕම් බලන්ටකෝ එයාගේ වර්ණාව ටෙක්නොලොජි මොකද්ද this is the mainstream Sri Lankan technology look at this මොකද්ද මන් දන්නේ නැහැ කිව්වා මට ඉංග්‍රීසි තේරෙන්නේ නැති කෙනෙක් හොඳම වැඩේ කියන්නේ එතන ඌ ඉංග්‍රීසියෙන් මොනවා හරි කියනවා ඌ දන්නෙත් නැහැ මන් දන්නෙත් නැහැ අපි යනවා ලස්සන බල යනවා අන්න ලස්සන බලාකුළු වලින් වැහිලා සම්පූර්ණයෙන්ම කන්ද ඔන්න පුතේ අරුන් දෙන්න ගියා මෙන්න මේ වගේ පාරකට යන්න උනා ඔන්න බාන්නට ඉතා විශිෂ්ටයි සෙරෙප්පු වල කට්ට ගහගෙන ආවේ නැත්තම් දබුන් බිඩින් ඩෝ මතක ඇතු අලුත්ම සෙරෙප්පු දෙකක් දාන් ඉන්න නැත්තම් හරියන්නේ නැහැ වැඩි ගෙත්තම් පානේ උලංගේ රිත්නය සිරිපා මහිමයා අවසන්නේ කිරි කවඩි වගේ මේ ගෙත්තම් බානේ මේක වටේ කැරගෙන්න තියෙන්නේ රත්නේ පැත්තෙන් ආවම මේක වටේ කරකවන්න වගේ තියෙනවා සමහර නම් ඇදගෙන ගිහින් තියෙනවා අපි ගෙත්තම් පාන මේ හරියට පුරවලින් ඉන්නවා කියන්නේ කුරු විට මාවත වන පෙත මැදින් නෙරට ඔන්න පුතේ යන්ටයි යන්නේ මහකිරි දම වගේ එකක් මක්කේ අම්මේ තමයි හරි තව මේ විවේක ගන්න දෙන්න ඇත්ති අතන චුට්ටක් හැබැයි පශ්චාත් ප්‍රදේශයේ විත්‍රේ කෙල්ලිලා ඒ අඩු සිරාවට උඹා විලාවට ගිලා මු එල්ලිලා දින තන බලන්න කල්කුළු අතරේ සංගීතය ඇසෙනා වර්ණගලලී පුතුමල් ඉසිනා සිරිය දැසේ කුරු විට පාරේ වැස්ස කාලේ නම් මේ පාරේ එන්න මොහොඳ නෑ එතකොට අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ කියන්න වෙන්නේ
පටලයි නිහඬව අපව වැළඳගන්නේ ගෙත්තම් පානේ හුළඟේ රිත්නය සිරිපා මහිමයා ඒක ඇවිල්ලා හැබැයි මහාචාර්යතුමාට නම් හොඳටම හතියුගේ. කිරි කවඩි වගේ දිය දහරා යන පාර පිරිසිදු මෙතන හරි සුන්දර පාරක් පේනවා. යන්න අපි යමු කරුණාන ඕන් අහගන්ටකෝ යාගේ වැඩ. මේ තියෙන ෂෝට් කට් එක අර තියෙන්නේ පල්ලෙහා අපි ආව පාර. එතෙන්ට යන්න තියෙන ෂෝට් කට් එක තමයි මෙතන මෙහිම ගියා. ඕම් පැන්න බිමට. ඕන් මේ ෂෝට් කට් එකත් ඔයාලා දැනගත්තා. කට් එකේ යන්න ඉක්මනට ගියා හැකි. කෙලින්ම අඩියටම ගියා හැකි. අඩි 7ක් පොළොව යට තමයි යන්න පුළුවන්. කුරු විට මාවත වනක ගල්වන් ගෙඩිය. මැදින් ගල්වන් ගෙඩිය කඩේ. ගල්වන් ගෙඩිය. සිසිලස විඳින් අපේ මහාචාර්යතුමා ඉස්සර වුණා බොනියා පිටිපස්සේ යනවා. සීරුවට කරුවල හින්දා මෙතනින් එහාට වීඩියෝ කරන්න තමයි බැරි. නැට පින්බර සුවදයි අඳුරේ ගමන තරමුණ. ඇතින් නම් පේනවා අපේ මහාචාර්යතුමා යනවා. සීත ගඟුලේ ගල්කුළු පාන් කෑල්ලක් කාලා ප්ලේන් ටිකක් බීලා ගල්වන් ගෙඩිය ගාව කඩින් අපි දැන් ගමන පිටත් වුණා. මේ වෙලේ වෙලාව 6:21යි. මහාචාර්යතුමා අන්න දැක්කනේ මහාචාර්යතුමා කියනවා බෙහෙත් බොන්න කියලා. පොලිස් මුර පොළ කොතනද හා? පොලිස් මුර පොළ මොකේද? හැරමිටි පාන. රත්නපුරේ හැරමිටි පාන. පොලිස් මුර පොළ. පැහැදිලි නෑ මෙලොවදී. පොලිස් මුර පොළ පාස් කරලා ටිකක් ගියාපුවම රජේ රෝහල හම්බ වෙනවා. ඒකත් හැරමිටි පාන තමයි ඉතින්. මහාචාර්යතුමා පටලයි නිහඬව මේක රත්නපුරේ පැත්තේ මකල තොරතුනේ. මෙහෙ මෙතනින් තමයි මගල තොරණ හම්බ වෙන්නේ. මොකද පාරවල් ඔක්කොම එක වෙන තැන නේ මෙතන. ඒකින්ද මේකේ මේ උඩිනුත් පාරක් එක්ක වෙනව නේද? මහිමයා ඒ මොන පාරද කෞශල්‍ය? කිරි කවඩි දැරණිය කියලා නේද? මගේ හම්බුනේ අන්න ඒකයි. මහාචාර්යතුමා පිරිසිදු හදකින් අරගේ 60 අපි මොකක්ද 60 දෙක? සඳකල තැන්න කොහෙද පාරක් තියෙන්නේ? අර ටොයිලට් ගාස්ෙන් පාරද? මාගිරි තබේට පඩි පාලින් යම්මනේ සඳකල තැන. මහාචාර්යතුමයි අපි බොනියයි යනවා. මොකක්ද? නිස්කලංකව මොකද හේතුව?
අපි හිතන විදිහට අනිත් මිනිස්සුත් හිතලා තියෙන වෙලාවල් තියෙනවා. ඒ හැටන් පැත්තේ. ඈ? මොකද්ද තේරුම් ගන්න? සිංහලයා කියන්නේ බයි එකට ඉලා ඉන්නේ නෙමෙයි. නෑ එහෙනම්. නේ. මේ જાතියක්. සිංහලයා සූරයා කවුන් කන්න සූරයා සිංහලයා මෝඩයා ගමු කියලා කියන්නේ. අන්න එහෙමයි කියන්නේ. ඒ වුණාට ඒක ඇත්ත නෙමෙයිනේ. ඒක සුද්ධ හදපු. ඒ කැවුම් පාසලේ කොච්චර වටිනවද කියනවනම් පුස් බෙහෙත් කෙමිකල් හදලා තියෙන්නේ. මේ මාර්තුකා ආවේ නැහනේ. ඔන්න ඕක තමයි මේ යකාට මහාචාර්ය කියන්නේ. මෑල්ල මල කඳුර. ඒක නම් කතාවක් විස්තරයක් මොකුත් හදන්නේ නැහනේ. මෑල්ල මල කඳුර. ඒක නම් දන්නේ. හොයමු අපි. හොයලා කියමු. කනගාටු. ඔන්න ඔහම තමයි ආපු පාර පේන්නේ. හැබැයි ඉතින් වීඩියෝ වලට පාර විතරයි ඈත රත්නපුරේ වෙන්න ඕනේ. රත්නපුරේ වෙන්න ඇති නේද? ඒ වගේ තමයි පේන්නේ. ලස්සනට පේනවා. මේ කැමරාවට මෙලෝදියක් පේන්නේ. පාර විතරයි පේන්නේ. අර පැත්තෙන් අර පේන පැත්තෙන් තමයි කුරුවිට පාර තියෙන්නේ නේ. අර තියෙන්නේ ඈත. අර අඩු එලියක් තියෙන පැත්තකට නේද? අර තියෙන කුරුවිට පාර. මේ පැත්තේ වම් පැත්තෙන් පේන්නේ රත්නපුරේ පාර. දකුණු පැත්තේ තියෙන්නේ පොඩි පාරක් අර ඈතින්ම. අර තියෙන්නේ ලයිට් එක පේන්නේ නිල් පාට පේනවද? නිලුයි සුදුයි. ඒක තමයි මකර තොරණ. මකර තොරණේ ඉඳලා පල්ලෙහාට ගියාපුවාම දකුණු පැත්ත අපි මෙහෙම හැරිලා ඉද්දී දකුණු පැත්තෙන් පොඩියට පේන්නේ කුරුවිට පාර. අපි ආවේ මේ පාරේ. රත්නපුරේ. විදුලිත් කොටනවා කොහට හරි වහින්න වෙන්නේ. මේක 60. නෑ. 60 පාර මේ පැත්තට නෑ. 60 පාර පේන්නේ මේ පැත්තට. 60 පාර පේන්නේ තා උඩට ගියොත්. උඩට ගියෝ. ඔන්න ඔහම තමයි ඉතින් පාර තියෙන්නේ. පාරවල් අපිට පේන්න දෙකයි තියෙන්නේ. ප්‍රධාන පාරවල්. රත්නපුරේ එක තමයි ලොකුවටම පේන්නේ දැන්ට. කුරුවිට එක ටිකක් දුරින් පේනවා පොඩියට. කුරුවිට එකේ එළිය අඩුයි ලයිට් වල. සලු පටලා සිරිපා කරුණා කරනා අපේ මහාචාර්යතුමා දැන් යන්නේ හුලං කපොල්ල ගායි. තවනම් ටිකයි පත්මට තියෙන්නේ. යමු සමනලගිර හුලං කපොල්ල ඉස්සරහින් තමා තියෙන්නේ නේ හුලං කපොල්ල. අපි ආපු මග සම්පූර්ණයෙන් මීදුම වෙහිලා තියෙන්නේ. අපේ රුවන් වෙන තරුකුත් පායාගෙන ඇතිදාගෙන හුලං කපොල්ල තුම් වාස් කරමු. කොහොමද කට්ටිය ගිහුලා? වෙලාව දැන් 8:12. මේ හරි වෙනදට සෑහෙන උලංගක් තියෙනවා. අද උලන් ටිකක් අඩුයිනේ. අපි ආපු පාර යාන්තමට පේනවා. මගේ ඉතින් ෆෝන් එකට පේන්නේ නැහැ එච්චර. තුමා දැන් හැටන් වලින් තමයි බහින්න යන්නේ. අපි ආවේ කුරුවිටින් නේද කෞශල්‍ය? ඈ? ආව පාර මතකද? අපි කුරුවිටින් ඇවිල්ලා දිට්ටාවාගේ පාර, ඒ කියන්නේ දිට්ටාවා විසින් හානිකර පාර එවන හැටන් පාර දිගේ තමයි දැන් යන්න යන්නේ. පොඩ්ඩක් මෙතන හුලම් වැඩි පුතේ.
මහාචාර්යතුමා ඉස්සරහින් යනවා. මම ඉතින් සුපුරුදු පරිදි කැමරා කරන්නේ කරන. මගේ පිටිපස්සෙන් කොණී මහත්තයා එනවා. අවසාන වශයෙන් වැඳලා පිටත් වෙන්න යන්නේ. ඔන්න හැටන් පාරේ අපි පළවෙනි පඩි ටික දැස්ස පොලිසියෙන් අහලා තමයි බහින්නේ. නැත්තම් මන් දන්නවනේ ඊට පස්සේ වෙන දේ. මේකින්ද කියනවා. පොලිසියෙන් ඇහුවා ප්‍රශ්නයක් නැහැ කිව්වා මෙහෙම බහින්න පුළුවන් කිව්වා. කරුණා කරනවා. පරහන් ඇතුලේ එක දාගන්න ඕනේ හොඳයි. අවසරේ මත යන්නේ. මෙන්න මේක හොඳින් මතක තියාගන්න ඕනේ. නල්ල තියා සිරිපතුලට. කසල නොදා එමු පහලට. අන්න හරි. හොඳින් මතක තබා ගත යුතු යොන්නෝක. මේ නායයන්ටත් ප්‍රධාන හේතුව වෙලා තිබ්බේ කසල තමයි. මෙතනින් එහාට පැහැදිලි මදි. ඊට පස්සේ මම ගන්න ඇහැල කනුව ගමනේ සමනොලගිරසික දැන් උසල්ල මේක මහගේ දම නේද පුදසුනක් ලෙස පිපී තිබේ අහසේ කඩාගෙන ගිය හරි වෙන්න ඕනේ මේ හදලා තියෙන්නේ පිරුමක් වී පිපෙනා මෙතන බෝධියකුත් කල්ලේ තුනක් ස්ථාපනය සිරිපා කරුණාවේ පොලිතින් කැබලිද අප තබනා හදලා තියෙන්නේ කලින් මේ හරි මං හිතන්නේ හදන්න ඇති අය සම්පූර්ණ නායකයෙක් හරි කෙලෙසේ අපේ මහාචාර්යතුමයි රුවණයි ගියා වඳින්න එපා දමන්නට පූජා භූමියේ කිලිටි කරන කසල සමන් දෙවියනේ සමාව දෙනු මැද නොදන්න වශයෙන් දාලා මේ පැත්ත හදපැත්ත වෙන්නන්නත් එක්ක වීඩියෝ පාරක් දාගෙන මේ පැත්ත ඔක්කොම හදලා තියෙනවා රූපමා අනාගතේන දරුමුණු බුරන් දකින්න මේ සසල මතු පරපුර උදෙසා රැකගමු සිරිපා අසිරී විපුලා කුරුවිට මාවත රත්න පාරේ ගලායන දිය දහරා ප්‍රේම වැරදින් අප විත්‍රවෙයි සුන්දර වන නෙලා නොගත් මල් වගේ රකින්නට සපර මතු බුදුවන මල් මෙත් බිම රැකගමු කසලින් තොර කරලා මෙතන කොන්ක්‍රීට් එකක් දාගෙන යන ගමන් තියෙන්නේ මේ අර පියා පැත්තෙන් ගත්ත ගල් නේ මේ වුණා සම්පූර්ණ බෑම්ම හදලා තියෙන කොන්ක්‍රීට් එකක් දාලා නායකගේ පැත්ත පල්ලෙහාට ගියා බොහොම හොඳට පේනවා මේ ඇහැල කණු හරිය පේන්නේ සම්පූර්ණ වලාකුළු වලින් වෙහිලා තියෙනවා බාණ්ඩ අපේ මහාචාර්යතුමාවත් පේනවාද කියලා මේ අපිට ඇහැට නම් සාමාන්‍යයෙන් පේනවාද පරණ පඩි පෙළ මේ හරි ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ ගිහිල්ලා තිබිලා තියෙන ඔක්කොම
මේවා ඉතින් සුද්ධ කරලා තියෙන හමුදාවේ කට්ටියයි. බටත් එක්කම ගිහින් තියෙනවා. මේ හරිය ඉතින් පේන්නේ නැහැ. සම්පූර්ණ මීදුමේ වැහිලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ගිහින් තියෙනවා නේ. සම්පූර්ණ මෙව අලෝලා දාලා තියෙනවා. කොන්ක්‍රීට් එකක් ගහලා අලෝලා තියෙනවා. මේ පැත්තේ යන්නේ. මේ පැත්ත ඔක්කොම ගිහිල්ලා තියෙනවා. අපේ කස්ටියගේ හොඳකමට තමයි ගිහින් තියෙන්නේ නේ. මේ කුණු රෙද්දි හිටන් දාලා. යකෝ අරන් එන එක ගෙනියපන්කෝ. අරන් එන්න පුළුවන් උඩට එනවා. ඒ ටික පල්ලෙහාට ගෙනියන්න බෑ මුන්ට. සම්පූර්ණ සිලියුරේ පව උඩට අරන් එන්න පුළුවන් නම් ඒක ගෙනියන්න බැරිද? මාර මිනිස්සු තමයි ඉන්නේ. සම්පූර්ණ පොලිතින් ගණ්ඩ දෙයක් නැහැ. බෝතල් පොලිතින් මේ හරි ඉතින් ඔක්කොම ගිහිල්ලා තියෙනවා. මේවා කොච්චර ලස්සනට තිබ්බ තැනද? මෙතනින් එහාට ඉතින් ගත්තට වැඩක් නැහැ. ඔක්කොම මෙතනින් එහාට නෑ මුකුත්. පැහැදිලි මදි මේ හේතුමත් එක්ක ගොඩක් තියෙන්නේ නේ මහාචාර්යතුමා. පොලිතින් එහෙම උස්සන් එනවා. ආයෙ මෙහෙ දාලා යනවා. මේක පේනවා ලාවට පේනවා. දැන් ඔබගේ මූණට අල්ලපුවම මහාචාර්යතුමා අපූර්වට පේනවා. සම්පූර්ණයෙන්ම මේ හරිය ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. සම්පූර්ණ හැටන් පැත්ත පේනවා. ඒ වුණාට මේ දුම නල්ල තනිය නේ. හැටන් පාර කියලානේ අපි කියන්නේ. නල්ල තනිය තමයි පේන්නේ නේ. අර කඩවල ටික එහෙම. අර ඈත අර ලොකුවට පේන හරිය මොනවද කෞශල්‍ය අර හරිය? දන්නේ නැහැ නේ. ඔය වයින් පාරට තව පේන්නේ බා. අර ඈත ලයිට් පේන්නේ නගර ටිකනේ. මේ පේන්නේ වයින් පාරට මේ පොඩ්ඩක් බලාගෙන මේ හරිය ලෙස්සනම. තව ටික දවසකින් නම් සිරිපා කරුණාවට හොඳටම කට්ටියට එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හදනවා. කිසිම තියෙන්නේ තමන්ට ආය අරන් යන්න බැරි කිසිම දෙයක් ගේන්න එපා. ඔව් තමන්ට ආය අරන් යන්න බැරි කිසිම දෙයක් ආය ගේන්න එපා මෙහෙ. දැන් මේ ගමනක් ආවා. උරුලි පැත්තෙන් ආවේ. අරන් පැත්තෙන් බහින්නේ. ටොපි කුලයක් පායතුමුද දාලා නැහැ. අපි ගෙනත් කෑවෝද? ෂොපින් ඒලම අපේ බෑග් වල තියෙනවා. අපි වයින් කරන්නේ අපේ ගෙවල් වලට ගිහින්. අන්න එහෙම තියෙනවනම් මේක මේ වගේ දේවල් වෙන්නේ නැහැ. බුදුහාමුදුර වැඩි ඉන්න තැනක් උන්වහන්සේට ගෞරව කරන්න මෙතන ඉන්නේ. අරන් යන්න බැරි කිසිම දෙයක් අරන් ඉන්න එපා. ගෙදර අරන් යන්න බැරි කිසිම දෙයක් ආයේ සිරිපාදයට ගේන්න එපා. කිසිම දෙයක්. සෙරෙප්පුවක් කරනොත් බෑග් එකේ දාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් සෙරෙප්පු සෑහෙන තොගයක් තිබ්බා මේ කුරුවිට පාරේනේ. කුරුවිට පාරේ සෙරෙප්පු ගොඩක් තිබ්බා. මේ ටොපි වල හැමතැනම. ටොපිය උස්සන් එන්න පුළුවන් කියන්නේ ටොපි කොලේ සාක්කුවට දාගන්න බැරි කමක් නැහැ නේ මිනිස්සුන්ට. මේ කිසි දෙයක් නැහැ. ටොපි කොලේ පවා ගෙනියන්න පුළුවන්. නැත්තම් ඔයාලා එන්නේ මොකටද කියලාවත් අඩුම තරමේ දන්නේ නැතු වෙන මනුස්ස විදිහට තමයි අපිට හිතන්න වෙන්නේ. නිකන් විනෝද චාරිකා එනවා වගේ ඔහෙ එනවා වගේ පේන්නේ.
එක දැසුම් පිනන්නට සිරිපාමලුවේ පින් කඳගිලේ නමදුලේ ගිරේ